ගයිස් සාදරයෙන් යනවා තවත් ඉන්ට්‍රස්ටිං ගේම් එකකට. ඉතින් අද මම ගෙනාවේ මාෆියා සිරීස් සීසන් 2 එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් මේකේ මම මේකේ තියෙන ජොබ් මොනවද කියලා කියන්න තමයි යන්නේ. හරි ගයිස්, ඉතින් මේකේ ආපු ගමන් ඕගොල්ලෝ මෙන්න මෙතෙට ස්පෝන් වුණ ගමන්ම මේ වෙල්කම් එක ගාවට ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේකේ බෝ ගමන් මෙයා බඩු ටිකක් දෙනවා. ඒ බඩු ටික තමයි මේ පල්ලෙහෙන් තියෙන්නේ. මෙයාගෙන් නම් මොකද්ද දන්නේ. හරි රන්දුල්යා. යා හරි ඉතින් මෙයා කලින් කොහෙද තියෙන්නේ මෙහෙම ෆීනික්ස් ගෑන් එකේ හිටපු කෙනෙක් මාත් ඒ ගෑන් එකේ හිටියා. දැන් නම් ගෑන් එකට මොකද්ද දන්නේ වෙලා තියෙන්නේ. ඉතින් මාත් ගෑන් එකක් හදන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් හදන්න බලන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මම හදන්න. රයිට් ක්ලික් කරලා ෆාම් එක. හරි මේ ඔයගොල්ලෝ ආපු ගමන් මෙන්න මෙතෙට රයිට් ක්ලික් කරලා ෆාම් එක ගාවට එන්න. ඒ කියන්නේ රයිට් ක්ලික් කරලා මෙතන ෆාම් ලෑන්ඩ් එක බලන්න. ෆාම් එක ගන්න දන්නවනේ. ඔව් ඒක දන්න. මෙතනින් ආව ගමන්ම يعني මෙන්න මෙතනින් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකෙන් ආපු ගමන් මෙන්න මෙතන තියෙන්නේ වීට් ෂොප් එක. ඉතින් ඔයගොල්ලන්ට හම්බ වෙන මේ බඩු වලින් යට හෝ එක අරගෙන අන්න අර පැත්තට යන්න ඕනේ. ඉතින් මේ පැත්තට ගිහිල්ලා මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්න. ඉතින් මෙන්න මෙතන තනිකරම තියෙන වීට් මේ හොඳ වීට් ටික බලලා කපාගෙන මගේ ඉන්වෙන්ටරි තියනාගේ මෙන්න මෙහෙම වීට් හදාගන්න තමයි තියෙන්නේ. සරලවම කිව්වොත් ඊට පස්සේ ඉතින් මෙතන ඉන්නවා පාලේ අයියා කියලා කෙනෙක්. මෙන්න මෙතන ඉන්නේ පාලේ අයියා. මෙන්න මෙයාට දීලා අපිට මේ වීට් ටික විකුණ ගන්න පුළුවන්. ඉතින් මේ වීට් සීඩ් එහෙම වටිනවා ගොඩක්. මේ මනි නෝට් තමයි මේකේ තියෙන ටෝකන්. ඒ කියන්නේ සල්ලි. පොල් කඩනවා. පස්සේ මොකක්ද? මේක පැත්තේ තියෙනවා. යන් වල. ඉතින් උඹලා අනිවාර්යෙන් තියෙනවා මේක පැත්තේ. ෆාම් එක පැත්තේ. හරි මේ ජොබ් ටික ඔක්කොම වගේ පෙන්නන්න. තුනයි තියෙන්නේ. තුනයිද මේ සැරේ තියෙන්නේ? මේකයි තව එකයි. හරි. මේ තියෙන්නේ මේක. මේක තියෙනවා පාට පොල් මේ හරි ඉතින් දුඹුරු පාට පොල් කඩන්න තියෙනවා කියන්නේ. යමු බලන්න මොකද්ද දන්නේ කියන්නේ. මෙතන තියෙන පොල්ගෙඩි. කොකෝ? රයිට් ක්ලික් කරලා මේක පත්තේ. ඒක රයිට් ක්ලික් කරාට පස්සේ මේ දුඹුරු පාටේව රයිට් ක්ලික් කරන්න තියෙන්නේ. හරි ගයිස් ඉතින් මේක රයිට් ක්ලික් කරලා රයිට් ක්ලික් කරපුවම හරි ගයිස් ඉතින් මෙන්න මෙතන තියෙන මෙන්න මේ වගේව රයිට් ක්ලික් රයිට් ක්ලික් කරලා ආරම්භයෙන් සේල් කරන්නට තියෙන්නේ. අන්න ඒ වගේව රයිට් ක්ලික් කරලා يعني මේ වගේ ඔය දුඹුරු පාටේව තියෙන ඒක උඩ රයිට් ක්ලික් කරලා ඒක හම්බ වෙලා සෙල් කරන්න තමයි තියෙන්නේ. රන්දුල් සෙල් කරන දන පොඩ්ඩක් පෙන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින්ම ඔන්නම කෙලින් එන්න තියෙන්නේ. බලමු අර යනවා. ඉතින් මේ සරලව මේ වගේ ටිකක් තමයි තාම මේකේ තියෙන්නේ. ඉතින් මේකේ තව ජොබ් ටිකක් තියෙනවා. ඒව තමයි එන ගමන් තමයි තියෙන්නේ. තියෙන ගමන් කියන්නේ තාම මේක 140ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට තාම මේකට සෙල් කරන්න. මොකද්ද? මේකට සෙල් කරන්න. ෂොප් එකකින් පොඩ්ඩ ඉන්න. ඉතින් මට සේල් කරන්න මේ පොල් නෑ. ඉතින් ඕගොල්ලෝ සරලව මෙන්න මේවා මේ කොකනට් මේ හැව් ක්‍රීම් මේක අදාළ නෑ. මෙන්න මේ කොකනට් එක සේල් කරන් තමයි තියෙන්නේ. අම්බෝ එකෙන් නම් ගොඩක් හම්බ වෙනවා. $50ක් හම්බ වෙනවා. ඉතින් මං ගාව දැන් කොකනට් නෑ. හරි ඉතින් මේක අන්න දෙවෙනි ජොබ් එක තමයි ඒක. හරි තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක එන්න පෙන්න. යා. චෙස්ට් එකක් දෙන්න සල්ලි වලට
තව එක්කෙනෙක් කෙනෙක් කවුද දන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඉතින් මාෆියා සිටි එක ඇතුලේ අනිවාර්යෙන් පත්තරේ කියලා තමයි YouTube channel එකට කියන්නේ. YouTube channel කියලා කියන්නේ. මෙන්න මේ පැත්තකට යනවා. මොකද්ද දන්නේ මේ පැත්තේ තියෙන්නේ. අතනින්ම කෙලින්ම එන්න තියෙන මම ඔයගොල්ලෝ වීට් කියලා කිව්වේ. හරි guys ඉතින් ඔයගොල්ලෝ කෙලින්ම මෙන්න මෙතෙට ආවට පස්සේ මීවද වගේ ටිකක් තියෙනවා. රන්දුල් මෙතන මොකද්ද කරන්න තියෙන්නේ? මෙතන තියෙන මේක රයිට් ක්ලික් කරපුවම එක එක ඒවා තියෙනවා. ඒවා අර ගන්න තියෙන්නේ. දැන් නෑ එකක්වත්. ඔයා මට දුන්නේ අන්න ඒ වගේවද? ඔව් ඒ වගේ ඒවායි තව සුදු පාට ඒවායි තියෙන ඔක්කොම ගන්න. මේ Queen Bee කියලා ඉන්නවා එයාව ගන්න එපා. හරි. මේ ෂෝට් වල තියෙන. ඊට පස්සේ මේ එයා අරන් ගිහින් මේ මෙතන සෙල් කරන්න තියෙනවා. කොතනද? අන්න ඉස්සරහා මෙන්න මෙතනම ඉස්සරහා එකට සෙල් කරන් තියෙන්නේ. මේ මෙතන සෙල් කරන්න. මේ සුසා කෙනෙක් කෙනාටද? ඔව් මෙහෙට සෙල් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ නිකන් මංගාව තියෙන පැණි තියෙන එක. හරිද? මේකෙන් sugar ගන්න පුළුවන් නැත්නම් money මේක ගන්න ඕන. මම money එක ගන්න. නයිස්. ඒකෙන් මට $50ක්ද කොහෙද හම්බුණා. $50ක් හම්බුණා. ඉතරයි තමයි ජොබ් නම් තියෙන්නේ. එහෙමද? හරි. රන්දුල් thank you හරි අපි කැපුණා. හරි thank you. දැන් ඔයගොල්ලෝ සාරාංශයෙන් දැන් බලන්න ඇති. දැන් මේකෙදි අපි ගන්න සල්ලි වල අර කලින් එකේ වගේ අපිට නිකන් අර අංකයක් එබුවට පස්සේ නිකන් බැංකුවේ තියෙන සල්ලි පෙන්නන්නේ. මේකේ ඔයගොල්ලෝ කමාන්ඩ් එකක් ගහන්න ඕනේ. /bell කියලා. normal bell කියලා ගහන්න. එතකොට ඔයාගේ බැලන්ස් එක පෙන්නනවා. මගේ $100යි තියෙන්නේ දැන් මගේ මේ එකේ. ඉතින් හරි. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් දැන් මේවා ටික තියෙන තැන් ටික හරියටම. හරි. ඔයගොල්ලෝ මැප් එකේ දැන් ඔන්න අපි කියන්නේ දැන් මම මෙතන ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ආවට පස්සේ මෙන්න මෙතන තමයි ඉපදෙන්නේ. يعني එන්නේ මෙතෙට. ඉතින් මෙතනින් ඕගොල්ලෝ කෙලින්ම ආව ගමන් කියන්නේ මෙතනින් ඔහොම හැරිලා කෙලින්ම ආව ගමන් වීට් ටික තමයි තියෙන්නේ. ඒක තමයි පළවෙනි ෆස්ට් ජොබ් එක. ඉතින් මේ වීට් ටිකෙන් අරගෙන ඒ වීට් මෙන්න මේක ඇතුළේ ඉන්න අර පාල අයියා කෙනෙක් කෙනාට විකුණන්න පුළුවන්. ඊට පස්සේ ඔය වීට් ටික දිහා හරිය මං ඉන්න හරියට ආවට පස්සේ මෙතන තියෙන අර මීවද වගේ ඒ ඇතුළේ අර මං අරය කිව්වා වගේ එක එක මේවා තියෙනවලු. කියන්නේ මම පෙන්නන්නම් මෙතන ළඟ ඉන්න හින්දා අපි බලමු මේක ඇතුලේ මේටි මෙන්න මේ වගේවා හම්බ වෙනවලු මේක ඇතුලේ. මෙයාව ගන්න එපා. වැරදිලාවත් ගත්තොත් මම හිතන්නේ ඩැමේජ් වෙනවා ඇති. යා මට කිව්වා එහෙම. ඉතින් මේ ඇතුලේ බලමු තව තියෙද කියලා. තිබ්බොත් ගන්න. මේ ඇතුලේ තියෙන ඒවා අපිට ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒවා අරගත්තට පස්සේ අපිට මෙතනින් ඉස්සරහට ඔහම ගිහිල්ලා මෙන්න මේ සුසා කියන කෙනාට විකුණන්න පුළුවන්. දැන් මේකේ $50ක් මට හම්බ වෙනවා. නැත්තම් ඔයාලට පුළුවන් මේ normal එකක් හම්බෙලා ඒකෙන් $10ක් හොයාගන්න. නැත්තම් මේකෙන් මේ Queen Bee කෙනෙක් හොයාගන්න පුළුවන්. නැත්තම් honeycomb එකකින් sugar හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙනවා ඇති දැන් මොකටද කියලා. ඉතින් කලින් වගේ තමයි මේ සැරේ මේක නම් දන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ මේ honey normal එකෙන් අපිට money ගන්න පුළුවන් $50. මම එකෙන් ගත්ත $50ක්. ඒක උඩ ඊට පස්සේ අපිට කරන්න තියෙන සරලම right click කරන්න. එතකොට ඔන්න $50ක් මගේ account එකට වැටුණා. හරි. ඉතින් ඔන්න මේක එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ මම දැන් ඔයගොල්ලන්ට කියන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් මොහොම ඉස්සරහට ගියාට පස්සේ මේ හැරේ පොල් තියෙනවා. ඒ පොල් වල දුඹුරු පාට පොල් අරගත්තට පස්සේ දුඹුරු පාට පොල් අරගෙන මෙයාට විකුණනොත් ඒ වෙනුත් ගාණක් හොයන්න පුළුවන්. ඉතින් සරලව මේකේ තියෙන ජොබ් මේවට තමයි. ඉතින් ඔයාලා ආපු කෙනෙක්ට මාෆියා සිටි එකේ කරන් තියෙන ජොබ් ටික තමයි ඒවා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මාව subscribe කරන් ඉන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට දිගටම මම ගේනවා. ඒ කියන්නේ මාෆියා සිටි එකේ වීඩියෝ තමයි කොහොමද දිගටම මේක එන්නේ. Minecraft වීඩියෝ තමයි channel එකේ දිගටම වැටෙන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මාව subscribe කරන්න, වීඩියෝ කොහොමද නැ like කරන්න. ඉතින් මේකෙන් ඔයගොල්ලෝ මොකක් හරි දැනගත්තා නම් අනිවාර්යෙන් අනිත් අයටත් ඔයගොල්ලෝ මාෆියා සිටි ප්ලේ කරන players ලටත් මේක share කරන්න. ඉතින් මම අදට ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝට සුබ දවසක්.